වංශයේ නබමුත්සුගේ දොදෝජි දෝජෝ විහාරය. දැන් මේ බලපු නාට්‍යයේ තිබුණේ අපිට ප්‍රියයන්ගෙන් වෙන්වීම දරා ගන්න බෑ. මෙන්න මේ දර්ශනය. මේ ලෝක ස්වභාවය සබහාදහම. ආයකන මහන්සි වෙන්න ප්‍රගුණ කරන්න ඕන කා යටතේද රචකයාගේ මඟ පෙනේට එකතු කර ගන්නවා. ඒ කාලේ තිබුණා ඒ කාලේ වෙනකොට බිහි වෙලා තිබුණා පගුරා ගීග දින චලන එකතු කරනවා. එයා මේකට නවීකරණ එකතු කරනවා. එකතු කරලා බිහි කරපු නාට්‍ය අර ශින්තෝ දේවාලවල විකාශනය වෙලා වේගෙන් අවසන් වෙනවා. දැන් බලන්න කලින් පටන් ගත්ත නාට්‍ය හරිම ස්ලෝ පටන් ගත්තා. විකාශනය වුණා වේගෙන් ඉවරුණා. ඇත්ත මේ වගේ ඩ්‍රාමඩයක් දැනගෙන එක්කන් ඇවිල්ලා ළමයි පිරිසක් සංවිධානය කරගෙන මේ වගේ දෙයක් කරන ඇත්ත වශයෙන්ම අපිට සෑහෙන්න වටිනවා. අපි ඒ කාලේ දෙන්නම ලබා ගත්තා. ඒක වන්නාවක්. ගිහරේ කුණකට තිබුණා වන්න ඇත්තම හොඳයි. ඉගෙන ගන්න දවසක් තියෙනවා. ඇත්තටම අපි අද දවසේ මේ අපේ දරුවොත් එක්ක ආවේ අසමා කලාගාරයේ නාට්‍ය උළෙලතරම මේ අපි හරි සන්තෝෂ වෙනවා. මොකද ඇත්තටම මේ දරුවෝ සමහර වෙලාවට කිසිම නාට්‍යයක් බලලා නැති දරුවෝ. ඉතින් අද දවසේ ගොඩාක් සතුටු වෙනවා මේ ගැන. අසමා කලාගාරයේ සියලුම ශිල්පීන්ට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහ පින් දෙනවා. ඇත්තටම මේ කාර්යය ජාතියේ කාර්යයක් හැටියට සැලකලා මේක දිගින් දිගටම කරගෙන යන්න සුබ ප්‍රාර්ථනා කරන ශක්තිය ප්‍රාර්ථනා කරනවා. හරියට තමයි මෙහෙම දෙයක් බැලුවේ අසමාන නාට්‍ය උඩලේ ඉති වෙනස් අත්දැකීමක්. කවදාවත් දැකලා තිබුණ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තාද ජපාන් නාට්‍ය වගේ දේවල් කවදාවත් දැකලා නැහැ. ඒ නිසා මේ ඇත්තටම වැඩක් සතුටුයි. දැන් මැරෙනකන් ජීවිතය ගත කරගන්න මොනවා හරි කරන්න ඕන. නැත්තම් මැරුණ හා සමානයි. ඊස්ට්‍රජන් විලට්මීර් පොස්සෝ ලකි ළමයා. දෙන පණිවිඩය මොකක්ද? කියන ජීවිතය අර්ථශූන්‍යභාවය කියන එක ළමයට ඔච්චර තේරෙන්නේ නැහැ. ළමයට කිව්වට ප්‍රැක්ටිකලි ඩ්‍රාමා එකක් බලලා දාපු අත්දැකීම ළමයට ලබන්න බෑ. මම දැන් ළමයට ඒකත් හොඳ අර්ථ ලක්ුණා. මොකද මොකද්ද මේ දැන් ඒ ලෙවල් සිලබස් එක තුල තියෙන මේ ජපාන් නාට්‍යයයි අසම්මත නාට්‍ය වගේ දේවල් ළමයින්ට ටිකක් පාඩම් මේ හසුරුව ගන්න අමාරුයි. ඒක දැනෙන මඩු. එහෙනම් ප්‍රායෝගිකව මෙහෙම අත්විඳින්න ලැබුණේ මොකද අවස්ථාවක් මේක. අකිල සපමාල්ගේ ජුලියස් සීසර් ඊළඟට අපි සාකුන්තලය ඊඩිපස් රජය මීට පෙර කුරුණෑගල කවුරුහකට අරගෙන ආවා. දරුවෝ ගොඩක් එක රස විඳා. නමුත් මට හිතුණා ඊට වඩා හොඳින් පහසුවෙන් නරඹන්න පුළුවන් වන විදිහට අපි මෙවර කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයට අකිල සපුමාල් නාට්‍යවේදියාගේ ජපන් නාට්‍ය සහ ගොඩොන්න හිනකම් හා රූපරගෙදර නාට්‍ය අද දිනේ ප්‍රදර්ශනය සඳහා මමත් එක්ක ගොඩක් අපේ මේ ගුරුවරු කෑගල්ල කුරුණෑගල මාර්ගලේ නුවර ගොඩාක් ගුරුවරු මාත් එක්ක එකතු වුණා. දරුවෝ හරි සතුටින් නාට්‍ය නැරඹුවා. ඉතින් අපි අකිල සපුමාල් නාට්‍යවේදියාට තවත් නාට්‍ය නිර්මාණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලස්සන ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීමට අපි දැඩිව කැප වෙනවා. මේ නාට්‍ය ඉදිරියට අරගෙන යන්න පුළුවන් උන්ට ඔහුගේ නාට්‍ය අපි ගොඩාක් රස විඳිනවා. ඒ නිසා අපි පුළුවන් තරම් තවත් නිර්මාණ ඉදි කරන්නට ශක්තියක් වෙනවා නාට්‍ය ළඟකලා ගුරුවරු සියලුම දෙනා. අනික නෝරමේ ඔයාගේ නෝරනාව මට අපහාසයක් වුණා. මේ කොහෙවත් යන කාලකන්ණි
ආසයක් ඔක්තෝබර් 20 උදේ ඊඩිබස් ස්ටුඩියෝ සීසන් සම්පූර්ණ නාට්‍ය දෙනවා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ කටුවන්දර සර් තමයි ඒක සංවිධානය කරන්නේ. අසමා විශ්වකර්ම කලාගාරය හා එකතුන් නාට්‍ය උළෙල රස විඳපු සියලුම දරුවන්ට ගුරුවරුන්ට අපේ ස්තුතිය අපේ ආදරය. ඇත්තටම අද බලපු ඩ්‍රාමා කියනවා හරිම ලස්සනයි. සට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වගේ බලාගෙන හිටියා. හරිම ආදරෙන් ලස්සනයි.